ඈත අතීතයේ සීතල ගම කියන සුන්දර ගම්මානයේ ජීවත් වුණු ගමරාල වෙනද වගේම එදත් කුඹුරේ වැදට ගියේ හරීම අකමැත්තෙන්. පෑවිල්ල නිසා පොළව වේලිලා තිබුණත් ගමරාල හාරපු තැනින් හමු වුණේ අමුතුම පලිඟු දතක්. ගමරාල මේක රත්තරන් මණිකක් කියලා හිතලා ලේන්සුවේ ඔතාගෙන ගෙදර ගෙනාවා. ගමරාල ගෙදර ඇවිත් සාලේ මැද ලේන්සුව දිගෑරියා විතරයි මුළු ගෙදරම උඩු ඉටිකුරු වුණා. ගෙදර තිබුණු පරණ පුටු 4 තනිවම නැගිටලා ඔම්පොන් ගහන්න පටන් ගත්තා. කුස්සියේ තිබුණු හට්ටි මුට්ටි එකිනෙක හැප්පෙමින් බෙරපද ගහන්න ගත්තා. ගමරාලගේ බල්ලා බ්‍රවුනි බය වෙලා වෑන් එකක් වගේ සද්ද කරන්න ගත්තා. ගමරාලෝ මොකද්ද මේ කරපු විනාශය? ගම මහගේ කෑගසුවා. ඇය පරණ පුස්කොළ පොතක් අරන් බැලුවා. මේක මීදුම් කණ්ඩේ රකුසාගේ දිව්‍යමය දතක්. මේක ගාව තියාගන්න කෙනාගේ ගෙදර තියෙන හැම අජීවී දෙයකටම පණ එනවා. බලන්න අර වංගෙඩිය සාලේ මැද බෝල ගහන හැටි. ඇත්තටම වංගෙඩිය පණ ඇවිත් වගේ එහෙම දුවනවා. ගමරාල බය වෙලා ඇඳ යට හැංගුණා. ඒත් ඇඳ පණ ඇවිත් වගේ උඩ පනින්න ගත්තා. අනේ මහගේ මාව බේරගන්න, මේ මැණික මාව මරන්න හදනවා. එතකොටම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩම කළා. ගමරාලෝ ඔය දත නිසා මුළු ගමටම සාපයක් වෙලා, වැවේ වතුර රතු පාට වෙලා, ගස්වල කොළ නිල් පාට වෙලා. රකුසාගේ දත ආපහු නොදුන්නොත් හෙට උදේ වෙනකොට ගමේ මිනිස්සු සත්තු වෙලා යයි. හාමුදුරුවෝ කිව්ව වගේම ගමේ හිටපු කම්මල්කාරයා බෑ බෑ ගාලා එළුවෙක් වගේ කෑ ගහන්න ගත්තා. ගමේ ආරච්චිලගේ කටින් කුකුලෙක් වගේ අඬලන සද්ද එන්න ගත්තා. ගමරාල බය වුණා. එයාට තේරුණා මේක විහිළුවක් නෙවෙයි කියලා. ගම මහගේ වහාම ගමරාලවත් ඇදගෙන කන්ද නගින්න ලෑස්ති වුණා. ඇය දත ආරක්ෂිතව තඹ බඳුනක දැම්මා. ගමරාලෝ අපි දැන්ම යන්න ඕන. නැත්තම් ඔයා හෙට උදේට ගෙම්බෙක් වෙලා ඉඳියයි. ඔවුන් දෙන්න කැලාවට අතුළු වුණා විතරයි ගස්වල අතු තනිවම ඔවුන්ට පාර පෙන්වන්න පටන් ගත්තා. හැබැයි ඒ ගස් කතා කළේ මනුස්ස භාෂාවෙන් නෙවෙයි, හරියට රේඩියෝ එකක සිග්නල් වගේ. මගදී ඔවුන්ට හමු වුණා කතා කරන කැස්බැවා. මේ කැස්බැවා හරීම ලොකුයි. එයාගේ පිට උඩ ලොකු ගහක් වැවිලා තිබුණා. යන්න එපා මිනිස්සුනේ. රකුසාගේ දත ගෙනියන අයට පාරේදී මායා නරිය හමු වෙනවා. ඌ ඔයාලව රවට්ටලා දත අරගෙන රකුසාව මරන්න හදනවා. කැස්බැවා අනතුරු ඇඟවුවා. ගමරාල බය වෙලා නතර වුණා. මහගේ අපි ආපහු යමු. මට ඕන්නේ රකුසෝ හම්බු වෙන්න. කට පියහන් යනව මිනිස්සයෝ. ගම මහගේ ගමරාලගේ කනෙන් යදගෙන ඉදිරියට ගියා. ටික දුරක් යනකොට මහා මීදුමක් පැතිරුණා. ඒ මීදුමේ ඇතුලෙන් ලස්සන සංගීතයක් ඇහෙන්න ගත්තා. ඒ තමයි මායා නරියගේ උගුල. නරියා ගමරාල ඉස්සරහට ආවේ ලස්සන කුමාරයෙක් වගේ වෙස්වලාගෙන. පින්වත් ගමරාල, ඔය දත මට දෙන්න. මම මේක දෙවියන්ට පූජා කරලා ඔයාට රත්තරන් කාසි මල්ලක් දෙන්නම්, නරියා කිව්වා. ගමරාලගේ කටට කෙලිනුවා. එයා දත දෙන්න ලෑස්ති වුණා. ඒත් ගම මහගේ දැක්කා කුමාරයාගේ පිටිපස්සෙන් වලිගක් හොලවනවා. ගමරාලෝ, ඕක නරියෙක්, දෙන්න එපා. ගම මහගේ තමන්ගේ අතේ තිබුණු මිරිස් කුඩු පැකට් එක නරියගේ මූණට ගැහුවා. නරියා චූ චූ ගාලා කෑ ගහගෙන දුවලා ගියා. හප්පේ, මහගේ ඔයා නම් මාරයි, ගමරාල කිව්වා. දැන් ඔවුන් ඉන්නේ මහා ප්‍රපාතයක් ළඟ. ඒ ප්‍රපාතයෙන් එගොඩ වෙන්න පාලමක් නෑ. හැබැයි එතන තිබුණේ පාවෙන ගල් වගක්. එක ගලක් උඩ වාඩි වුණොත් ඒක අනිත් පැත්තට පාවිලා යනවා. ගමරාල බයේ ගෙහි එක ගලක් උඩ වාඩි වුණා. ඒත් ඒ ගලත් පණ එවිත් වගේ කැරකෙන්න ගත්තා. අම්මෝ, මම කැරකෙනවා, මට වමනේ යනවා, ගමරාල කෑගසුවා. ගල අල්ලගන්න මෝඩයෝ, ගම මහගේ කෑගසුවා. අන්තිමේදී ඔවුන් එගොඩ වුණා. දැන් ඉදිරියෙන් පේන්නේ රකුසාගේ ගුහාව තියෙන කළු පර්වතය. ඒ පර්වතය වටේට මහා ගින්දර වළල්ලක් තිබුණා. ඒ ගින්දර නිවන්න නම් හිමපියල්ලේ දියණියගේ උදව් ඕන. කළු පර්වතය වටා තිබුණ මහා ගින්දර වළල්ල දුටු ගමරාලගේ බඩ පපුව දාලා ගියා. අනේ මහගේ, මම කිව්වේ අපි මෙතනින් හැරිලා යමු. මේ ගින්දරට අහු වුණොත් අපි දෙන්න කරෝල වගේ වෙයි. ගමරාල දහඩිය පිස දමමින් කිව්වා. නෑ ගමරාලෝ,
අපි ආකු ගමන අත්හරින්න බැහැ. බලන්න අර කන්ද මුදුනෙන් එන අලුපාට දුම රකුසාගේ කෝපය වැඩි වෙරවා. ගම මහගේ අහස දෙස බලමින් කිව්වා. එතකොටම ඔවුන්ට ඇසුනේ හරිම මිහිරි සීතල හඬක්. ගින්දර නිවන්න නම් හදවතේ තියෙන බය නිවන්න ඕනෑ. ඒ මීදුමස්සෙන් මතුවනේ හිම පියල්ලේ දියණිය. ඇය හරිම ලස්සනයි. ඇය ඇඳ සිටියේ පලිංගු වැනි ඇඳමක්. ඇය ඇවිදින හැම පියවරකම අයිස් මල් පිපුණා. ඔබලා ගෙන එන්නේ රකුසාගේ වේදනාව නිවන ඔසුවයි. මම ඔබට මඟ පෙන්වන්නම්. ඇය කිව්වා. ඇය තමන්ගේ අතේ තිබුණ රිදී සැරේටියෙන් පොළවට ගැහුවා විතරයි. අර මහා ගින්දර වලල්ල මැදින් පටු සීතල පාරක් මැවුණා. ගමරාලා ඒ පාර දිගේ දුවන්න හැදුවත් හිම පියල්ලේ දියණිය ඔහුව නැවතුවා. නතර වෙන්න. මේ පාරේ යද්දි ඔයාගේ හිතේ තියෙන ලොකුම ආශාව ගැන හිතන්න එපා. එහෙම වුණොත් ගින්දර ආයෙත් ඇවිල්ලෙනෝ. ගමරාලට මතක් වුණේ අර කෑම මුට්ටිය ගැනයි. එයාට කොස්මැල්ලුමක සුවඳ දෙනන්න ගත්තා. ඒ සැනින් ගිනි ජාලා මෙතු වුණා. අම්මෝ මගේ සරම ඇවිල්ලෙනෝ. ගමරාලා කෑගසුවා. මෝඩයෝ කෑම ගැන හිතන්නේ නැතුව රකුස ගැන හිතනවා. ගම මහගේ ගමරාලගේ ඔළුවට පාරක් ගසුවා. අමාරුවෙන් ගින්දර වලල්ල පහු කරපු ඔවුන්ට ඊළඟට හමු වුණේ කතා කරන දෝංකාරය. මේක හරිම අමුතු තැනක්. ඔයා මොනවා හරි කිව්වොත් ඒක දහස් වතාවක් ඇහෙනව වගේම ඒක ඇත්තක් වෙනවා. ගමරාලා කට පියාගෙන ඉන්න බැරුව කිව්වා මට හරි බඩගිනී කියලා. ඒ සැනින් දහස් වතාවක් බඩගිනී කියලා ඇහෙන්න ගත්තා. එක පාරටම අහසින් ලොකු ගල් කුට්ටි වැටෙන්න ගත්තා. ඒව හරියට තැද වෙච්ච බත්ගුලි වගේ. අනේ මට එපා ගමරාලා ඔළුව වහගත්තා. දැන් කතා නොකර එනවා ගම මහගේ අනකලා. ඔවුන් දැන් ඉන්නේ කළු පර්වතයේ පිවිසුම ළඟ. එතන තිබුණේ මහා ලෝහ දොරක්. ඒ දොර මුරකම් කළේ හිස් තුනේ බල්ලා. මේ බල්ලගේ එක ඔළුව නිදා ගැනිද්දි අනිත් දෙක ඇහැරිලා ඉන්නේ. මුගේ උළු තුනම එකපාර නිදි කරවන්න ඕනේ. ගම මහගේ රහසින් කිව්වා. ඇය තමන්ගේ මල්ලෙන් ගත්තු පරණ නලාවක් පිම්බණ්ඩ ගත්තා. ඒකේ සංගීතයට බල්ලගේ ඔළු තුනම හෙමින් පිය වුණා. ගමරාලා හෙමින් සැරේ දොර අස්සෙන් රිංගණ්ඩ හැදුවත් ඇයාගේ ඉනේ තිබුණ දත ටොංගාලා දොරේ වැදුනා. බල්ල එක පාරටම ඇස් සැරියා. බව් දුවණ්ඩ ගමරාලෝ ගම මහගේ කෑගසුවා. ඔවුන් දෙන්න දොර අස්සෙන් පැනලා ගුහාව ඇතුළට දිව්වා. බල්ලට ඇතුළට එන්න බෑ මොකද දොර වැහුණා. ගුහාව ඇතුළ හරිම අඳුරයි. හැම තැනම වවුලෝ පිරිලා. ඒ වවුලෝ සාමාන්‍ය වවුලෝ නෙවෙයි. ඔවුන්ගේ තටු වලින් රත්තරන් පාට කුඩු හැලෙනවා. මහගේ මේ රත්තරන් කුඩු මම මල්ලට දාගන්නද? ගමරාලා ඇහුවා. ඕවා අල්ලන්න එපා. ඕවා හැපුණොත් ඔයා සදහටම වවුලෙක් වෙයි. ගම මහගේ අනතුරු ඇංගුවා. ටික දුරක් යද්දී ඔවුන්ට මහා ගොරවන හඬක් ඇසුණා. ඒ රකුසගේ හඬ නෙවෙයි. ඒ රකුස අඬන හඬයි. ඒ කඳුළු ගුහාව ඇතුලේ ලොකු ගඟක් වගේ ගලාගෙන යනවා. ඒ කඳුළු ගඟේ වතුර හරිම ලුණු රසයි. ඔවුන්ට ඒ ගඟෙන් එගොඩ වෙන්න වුණා. ගඟ මැද තිබුණේ පාවන මල්. ඒ මල්ලුඩින් පන යද්දි ගමරාලා එක මලක ලිස්සල වැටුණා. අනේ මම ගිලෙනවා. මම ලුණු වතුරේ දිය වෙනවා. ගමරාලා අත්පය ගැහුවා. ගම මහගේ තමන්ගේ සරමෙන් පටියෙන් ඔහුව ඇදගත්තා. තමුසේ වතුරේ ගිලෙන්නේ නෑ මනුස්සයෝ. මේක අඩි 2ක්වත් ගැඹුරු නෑ. අන්තිමට ඔවුන් රකුස ඉන්න මහා ශාලාවට ඇතුළත් වුණා. එතන තිබුණේ මහා ආලෝකයක්. රකුස හිටියේ දියමන්ති අසුනේ වාඩි වෙලා කම්මුලා අල්ලගෙන. එයාගේ ඇස් දෙකෙන් මහා වතුර පාරවල් ගලාගෙන යනවා. කවුද මගේ වේදනාව දකින්න ආපු කුහුඹුවෝ? රකුසා ගෙරවුවා. ඇයගේ හඬට ගුහාවේ ගල්පවා කඩාගෙන වැටෙන්න ගත්තා. රකුසාගේ රතු පැහැති යෝධ දැස් ගමරාල සහ ගම මහගේ වෙත යොමු වුණා. තොප වැන්නවුන් මාගේ ගුහාවට ආවේ කුමකටද? මාගේ දත අහිමි වී මා විදිනා වේදනාව තොපට නොදෙනේද? රකුසා ගුගුරා ඇසුවා. ගමරාල බය වැඩිකමට ගම මහගේගේ පිටුපස සැඟවී වෙවුලන්නට වුණා.
අනේ පින්වත් යක්ෂ රජතුමනි මාව කන්න එපා. මම හරිම කෙට්ටුයි. මගේ මස් හරිම හයියයි. ගමරාල කෙඳිරි ගාවා. ගම මහගේ ඉදිරියට ගොස් තඹ බඳුනේ තිබූ දිලිසෙන පලිංගු දත ඉහළට එසවුවා. යක්ෂ රජතුමනි, අපි ආවේ ඔබව මරන්න නෙවෙයි. මෙන්න ඔබේ අහිමි වූ දිව්‍යමය දත. මෙය මේ මෝඩ ගමරාලට කුඹුරියේදී හමු වී තිබුණා. අපි ආවේ මෙය ඔබට නැවත බාර දෙන්නයි. දත දුටු සැනින් රකුසාගේ කඳුළු නතර වුණා. ඔහුගේ මුහුණේ තිබූ රෞද්‍ර පෙනුම මදක් අඩු වී ගියා. මාගේ දත, මාගේ බලය. නමුත් මාගේ අත් යෝධ වැඩි. මට මෙය තනිවම සවිකර ගත නොහැකි. මෙය හරි තැනට තැබීමට නම් මිනිස්සෙකු මාගේ මුව තුලට යතු වී යුතුය. රකුසා පැවසුවා. ගම මහගේ වහාම ගමරාල දෙස බැලුවා. යන්න ගමරාලෝ, ගිහින් රකුසාගේ දතහයි කරන්න. ඔයානේ මේක අහුලගත්තේ. මොකක්? මම රකුසාගේ කට ඇතුළට ඌ මාව හැපුවොත් මම මස් කුඩු වෙයිනේ. ගමරාල කෑගාවා. නමුත් රකුසා පොරොන්දු වුණා තමන්ගේ කට වහන්නේ නෑ කියලා. ගමරාල වෙවුලමින් ලේන්සුවෙන් දත තදින් අල්ලගෙන රකුසාගේ යෝධ මුව තුලට ඇතුළු වුණා. රකුසාගේ කට ඇතුළ හරියට ලොකු රංගශාලාවක් වගේ විශාලයි. හැම තැනම ලේ සහ මස් සුවඳ වෙනුවට අමුතු මල් සුවඳක් හමන්නට පටන් ගත්තා. ගමරාල දත අරගෙන රකුසාගේ විදුරු මසේ හිස්ව තිබූ තැනට තබා මුළු වෙර යොදා තද කළා. ගමරාල තෙරපනවා. එකපාරටම රකුසාගේ නහයට ගමරාලගේ ඉනේ තිබුණ පරණ බුලත් විටේ සුවඳ වැදුනා. හච්චිස්! රකුසා මහා හඬින් කිවිසුමක් කැරියා. ඒ හුල්ලංගට ගමරාල විසිවෙලා ගිහින් ගුහාවේ තිබුණ ලොකු ජල පොකුණකට වැටුණා. අනේ මම ඉවරයි. මම රකුසාගේ නහයෙන් එළියට විසිහුණා. ගමරාල කෑගාවා. හැබැයි ඒ මොහොතෙම හාස්මකක් සිද්ධ වුණා. දත සවිවුණු සැනින් රකුසාගේ රළු සම හැලී ගොස් එයා රන්වන් පාටින් බබලන ගිරි දේවතාවෙක් බවට පත් වුණා. බොහොම ස්තුතියි මිනිස්සුනේ. මම මීට අවුරුදු 1000කට පෙර කල වරද්දක් නිසා සාපයකට අසු වී රකුසෙක් වී හිටියේ. මාගේ දිව්‍යමය දත නැවත ලැබුණු නිසා මම දැන් නිදහස්. දේවතාව පවසමින් පියාඹා ගියා. යාමට පෙර ඔහු ගමරාල ඉදිරියේ මැජික් පොල්ලක් වනලා මේ මෝඩයා වුණත් හිතහුඳ මිනිස්සෙක්. ඔහුට මාගෙන් තෑගක් කියා අතුරුදහන් වුණා. එක පාරටම ගමරාලගේ අතේ තිබුණ පරණ ලේන්සුව මැජික් ලේන්සුවක් බවට පත් වුණා. ඒක දිගෑරලා කෑම ඕනෑ කියලා කිව්වම ඕනෑම කෑමක් මැවෙන්නට ගත්තා. ගමරාලයි ගම මහගේ ආපහු ගමට එනකොට සීතල ගමේ මිදුම කන්ද සම්පූර්ණයෙන්ම පහව ගිහින් පෑවිල්ල ඉවර වෙලා ලස්සන වැස්සක් වහින්නට පටන් ගත්තා. ගමේ සත්තු වෙලා හිටපු මිනිස්සු ආයෙත් මිනිස්සයෝ වුණා. පහුදා උදේ ගමරාල කඩපිලට ගිහින් ලේන්සුව දිගෑරලා මට පැණිවලලු ඕනෑ කියලා කිව්ව විතලයි මුළු කඩපිලම පිරෙන්න පැණිවලලු මැවුණා. ගමේ හැමෝම පුදුම වුණා. ගමරාල දැන් ගමේ වීරයා. හැබැයි ගමරාලගේ කම්මැලිකම නම් ගියේ නැහැ. එයා දැන් කුඹුරට යන්නේ නැහැ. ලේන්සුවෙන් කෑම මවාගෙන දවසම නිදා ගන්නවා. දවසක් එයා නිදාගෙන ඉන්නකොට එයාගේ බල්ලා බ්‍රවුනි ලේන්සුවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. බල්ලා ලේන්සුව උඩ බව් බව් කියලා කිව්ව විතරයි මුළු ගේ පුරාම දහස් ගණනක් ඇටකටු මැවෙන්න ගත්තා. මහගේ ගේ ඇතුලේ ඇටකටු වැස්සක් වහිනවා. ගමරාල කෑගාසුවේ ඇටකටු ගොඩක් යට සැඟවී සිටිමින් ගම මහගේ hina වෙමින් අතු ගන්න ගත්තා. තාමුසෙට ඕනෙම උනේ නිකන් නිදන් කන්නනි. දැන් ඔය ඇටකටු ටික කලා ඉන්නවා. එදා ඉඳන් සීතල ගමේ මිනිස්සු සතුටින් ජීවත් වුණා. මිදුම් කන්ද දෙස බලන්න හැමෝටම මතක් වුණේ ගමරාලගේ මෝඩ වැඩ සහ ගම මහගේ නුවණ නිසා ගම බේරුණු ආකාරයයි. ගමරාල තවමත් එයාගේ මැජික් ලේන්සුවත් එක්ක අලුත් අලකලංචි මැද්ද ජීවත් වෙනවා. කතාව ගැන ඔයාලගේ අදහසත් අපිට කියන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ තවත් ලස්සන කතාවකින් ආයෙ හම්බෙමු. සුබ දවසක් ඔයාලට.